පෘථුවියේ සෑම දෙනාම ගයන්න ඕනේ තමාට ජීවිතේ දුන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේට ගෞරවය දෙන පිණිස තමාගේ ලේ තමාගේ හුස්ම තමාට ලැබී තිබෙන්නේ කොතනින්ද කියා සිහියේ ඇතිව සිතා ඒ ජීවන හුස්ම ජීවමාන ප්‍රාණයක් දුන්නා වූ ජීවමාන පැවැත්මට ස්තුති කිරීම පටන් ගනිල්ලා පොළවේ සියල්ලෝම මම මෙහි ඇත සර්පයාගේ අවසානය කිරීමට මම ඇවිත් ඇත ආසේ පොළවේ සුළඟේ ජලේ ජීවමාන දෙවිඳුන් මම ආසේ පොළවේ සුළඟේ ජලේ ජීවමාන දෙවිඳුන් මම ආසේ පොළවේ සුළඟේ ජලේ ජීවතුන්ගේ දෙවිඳුන් මම ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවමාන දෙවිඳුන් ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවතුන්ට දෙවිඳුන් මම ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවමාන දෙවිඳුන් ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවමාන දෙවිඳුන් ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවමාන දෙවිඳුන් ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවතුන්ගේ දෙවිඳුන් ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවමාන දෙවිඳුන් ආසේ පොළොව සුළඟ ජලය ජීවතුන්ගේ දෙවිඳුන් ආසේ පොළොව සුළඟ ජලය ජීවමාන දෙවිඳුන් ආසේ පොළොව සුළඟ ජලයේ ජීවතුන්ගේ ලේනම් ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවමාන දෙවිඳුන් ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවමාන දෙවිඳුන් ආසේ පොළොවේ සුළඟේ ජලයේ ජීවමාන දෙවිඳුන් ආසේ පොළොව සුළඟ ජලය ජීවතුන්ගේ දෙවිඳුන් ආසේ පොළොව සුළඟ ජලය ජීවතුන්ගේ දෙවිඳුන් ආසේ පොළොව සුළඟ ජලයේ ජීවමාන දෙවිඳුන් ආසේ පොළොව සුළඟ ජලය ජීවතුන්ට දෙවිඳුන් මම ආසේ පොළොවේ සුළඟ ජලයේ ජීවමාන දෙවිඳුන් මම ආසේ පොළොවේ සුළඟ ජලයේ ජීවමාන දෙවිඳුන් මම නබලාගේ මව්පියන් අතරේ වෙසෙන්නා වූ ජීවමාන හුස්ම ජීවමාන ප්‍රාණයේ ඇත්තා වූ ජීවමාන මම නබලා අතරේ එන්නේ නුඹලාට නොතේරෙන දේ පහදා දී තමාගේ හිස වැටුණු තැනින් ගලවා ගන්න යමෙක් මරණයේ මඟ වැටුනේ නම් ඔහුට කිසි කලකත් මරණයේ මගින් ගැලවෙන්න නොහැක සර්පයා ඔහුව බෝලාගෙන ඔතාගෙන ඇත සර්පෙක් වෙලාගත්තා වූ ඔතාගත්තා වූ මිනිසෙකුට ගැලවෙන්න නොහැක නාගල් ලෝකයේ හිස නොබලා වෙලාගෙන ඇතිනම් ඔබලාට ඒන් ගැලවෙන්න බැරිය මක් නිසාද ඔබලා ජීවත් වෙන්නේ වංචාව කපටිකම බොරුව රැවටීම මත සර්පයාගේ හිස ඇතිව බුදුන්ගේ බුද්ධිය ඇතිව ජීවමාන ජීවතුන්ගේ හිස තුල සියලු කිරිඳි වැපිරීම තුල ඇත්තා වූ පැලවුණා වූ බීජ මත ලැබුණා වූ ධාන්‍ය ලෙස ඔබලා සියල්ලෝම ජීවත් වීම මේ ජීවමාන සිත නැමැති කෙතේ වැපුරුවේ නාග ලෝකේ ශාක්‍ය වංශේ යක්ෂයාගේ වලිගිය සිල්වත් සුන්නත් ලිංග බලයේ ඇත්තා වූ ජාතීන්ගේ සියලු ආගම් මාර්ග නම් මුළු පෘථිවියේ වැසියෝ විනාශ වී තිබෙන්නේ ඒ තුලින් නොවේද ශාක්‍ය වංශයේ නාග ලෝකයේ පටන් ගත්තේ නාග ලෝකයේ ඉන්දියාවෙන් අපායෙන් පාතාලයේ නිරේන් බලෙන් උන්ගේ සිනමාවේ සියලු සැලසුම් මත තිබෙන්නා වූ යක්ෂයාගේ බලය තුල ඇත්තා වූ දේමතින්ය අදම නාග ලෝකයේ ඉන්දියාවේ අරාබියේ අවසානයේ කරපල්ලා නැත්නම් සිදුවන්නේ මුළු පෘථිවියට විනාශය මම දෙවියන් වහන්සේය